ආදනීය YouTube channel එකට ඔයගලන් අදත් මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ consultation sheet එකක්. ඒ කියන්නේ hair වලට අදාළ consultation sheet එකක් කොහොමද හදන්නේ කියලා. ඉතින් මෙතනදී මේකට සිංහලෙන් කියනවා තොරතුරු පත්‍රිකාව කියලා. ඉතින් මේකෙදි මුලින්ම තියෙනවා සේවාදායකයාගේ නම. අපිට එන clientගේ මුලකුරු සමග නම මෙතන සඳහන් කරනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ තියෙන්නේ වයස සහ හැඳුනුම්පත් අංකය. ඊටත් පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ලිපිනය. අපි ලිපිනය මෙතනදී සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ එයා ඉන්න ප්‍රදේශය තහවුරු කරගන්න. අපි කරන සත්කාරයකදී හෝ කෙමිකල් ට්‍රීට්මන්ට් එකකදී ඊටමත් වැදගත් වෙනවා මේ එයා ඉන්න ප්‍රදේශය තහවුරු කරගන්න එක. ඊට පස්සේ දුරකථන අංකය. ඉතින් අපිට ආෆ්ටර් කෙයාර් සර්විස් වලට ගෙන්න ගන්න, ඒ වගේම එයාට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව ගැන දැනගන්න අපිට දුරකථන අංකය එයාගෙන් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ රැකියාව. රැකියාව මෙතනදී ඉතාමත් අවශ්‍ය වෙනවා. මොකද එයාට එයා කරන වෘත්තිය අනුව අපිට දැන් හිතන්නකෝ එයා කල එකක් කරනවා නම් ඉතින් එයා කලයට එයාගේ වෘත්තියට කොච්චර ගැලපෙනවද කියන එක අපි තේරුම් ගන්න තමයි අපි මෙතනදී රැකියාව සඳහන් කරන්න ඕනේ. ඉතින් මේවා beauty consultation sheet එකේදීත් මම කියලා දීලා තියෙනවා. ඉතින් ඒවම තමයි මේ මෙතන සඳහන්ලා තියෙන මූලික තොරතුරු ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි ඉතිරි පියවර වලට කොහොමද කන්සල්ටේෂන් ෂීට් එක නිර්මාණය කරන්න ඕනේ කියන්නේ. ඊට පස්සේ අපි කතා කරන්නේ එයාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන එක දැනගන්න ඕනේ කන්සල්ටේෂන් ෂීට් එකක් කරද්දී. එයාත් එක්ක සාකච්ඡා කරලා අපි දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම නිදාන්ගත රෝග සඳහා එයා ප්‍රතිකාර ගන්නවාද කියලා. අදිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් ඒ වගේ නිදාන්ගත රෝග සඳහා එයා ප්‍රතිකාර ගන්නවා නම් අපිට අදාළ ට්‍රීට්මන්ට් එක කරන්න බෑ කියන එක එයාට තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ වගේම එයාට ආසාත්මිකතා තියනවාද කියලා, ඇලර්ජික් තියනවාද කියලා දැනගන්න ඕනේ. ඒවා මොනවද කියලා දැනගන්න ඕනේ. නැත්නම් අපිට අපි කරන කාර්ය නීතිමය වශයෙන් බලපානවා එයාට ඒ අදාළ ආසාත්මිකතා පවතිද්දී අපි මේ වගේ දෙයක් කරොත්. ඊට පස්සේ පුද්ගලයා ගර්භණීද, ඒ වගේම යාශීරණ, ඒ කියන්නේ කිරි දෙන අවධියකද ඉන්නේ කියන එකත් අපි දැනගන්න ඕනේ. ඒ වගේම වෙනත් රෝග සඳහා වෙනත් රෝග කියන්නේ යම් තුවාල, ඒ වගේ ප්‍රතිකාරයක් යමකට ගන්න ගමන් නම් ඒ වගේ තැන්වලදී අපිට මේ වගේ ට්‍රීට්මන්ට් කරන්න බෑ. ඉතින් ඒව මොනවාද කියලා මම කියලා දෙන්නම්. අපි ඉදිරියට යමු මොනවාද ට්‍රීට්මන්ට් කියන එක. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ තොරතුරු පත්‍රිකාවේදී ක්ලයන්ට් ඉල්ලන සේවය මොකක්ද කියන එක. ඉතින් මෙතනදී මම කීපයක් සඳහන් කරලා තියෙනවා. ඔයිල් ට්‍රීට්මන්ට්, ටොනික් ට්‍රීට්මන්ට්, කන්ඩිෂනර් ට්‍රීට්මන්ට්, හෙනා ට්‍රීට්මන්ට්, ඩැන්ඩ්‍රෆ් ට්‍රීට්මන්ට්. ඒ කියන්නේ ඉස්සොලි සඳහා කරන ට්‍රීට්මන්ට් එක. ඒ වගේ කෙමිකල් විදියට ගත්තොත් කලර්, ස්ට්‍රේට්නින්, හෙයාර් රිබොන්ඩින්, ඒ වගේම පර්ම් අද කියන එකේදී ඔයාලට සමහර විට මෙතන අදාළ නැති සේවයක් ඉල්ලගෙන ඉන්න පුළුවන් ක්ලයන්ට්. ඉතින් එතනදී අපිට අද කියන එකේදී ඒ දේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් එයා ඉන්නේ අපි හිතමු කලයකට කියලා. එහෙනම් ඒ විදිහෙන් ටික එකක් දාගන්න. අන්න ඒ විදිහට ඔයගලන්ට මේ තොරතුරු පත්‍රිකාව හදා ගන්න පුළුවන්. සමහර ක්ලයන්ට්ලා අහනවා මේ දේවල් මොකටද මේව අවශ්‍ය නැහැ කියලා. ඒ වුණාට අපි සැලොන් එකක් කරගෙන යද්දි විධිමත්ව කරගෙන යද්දි ඒ අදාළ නීතිමය තත්ත්වයට එක්ක අනිවාර්යෙන් මේ කන්සල්ටේෂන් ෂීට් එකක් උපකාරී වෙනවා. ඒකින්ද තමයි NVQ level 4 වලට එක්සෑම් එකටත් මේක අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් විදියට එන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ගැන හොඳින් දැනුවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි ඉස්සරහට යමු. තවත් තොරතුරු තියෙනවා මේකට අදාළව පාවිච්චි කරන්න ඕන දේවල්. ඊළඟට මේ තොරතුරු පත්‍රිකාවට අනුව අපි ක්ලයන්ට්ගෙන් අහන්න ඕනේ එයාට ආවේනික නිෂ්පාදනයක් තියෙනවද කියලා. ඒ කියන්නේ එයාට ඇලර්ජික් වෙන්නේ නැති අධික කාලිනව පාවිච්චි කරන නිෂ්පාදනයක් එහෙම තියෙනවා නම් අපි එයාට අනිවාර්යෙන් ඒ නිෂ්පාදනය තමයි කරන්න ඕනේ. මොකද වෙනත් නිෂ්පාදනයකට යන්න ගියොත් ඒකෙදී යාට ගැටලු මතුවෙන හින්දා. ඊට පස්සේ අපි කියනවා මීට පෙර හිසකෙස් සඳහා කළ සත්කාරයක් හරි කෙමිකල් එකක් හරි කරා නම් ඒවා කරලා තියෙනවද? ඒවා මොනවද කියන එක දැනගන්න ඕනේ. අපි හිතමු එයා මීට දවස් 2-3කට කලින් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් හරි හෙඩ් මසාජ් එකක් හරි මොකක් හරි කරා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී ආ ඊට පස්සේ මේ ඉක්මනට අපෙන් ඇවිල්ලා හැවොත් කෙමිකල් ට්‍රීට්මන්ට් එකකට යන්න අපි එතනදී සලකා බලන්න ඕනේ ඒක කරනවද නැද්ද කියන එක. මොකද අපි හිසකෙස් සඳහා
ප්‍රතිකාරයක් සත්කාරයක් කරපු ගමන් අපි කරන්න හොඳ නැහැ කිමිකල් එකක් කරන එක. ඒ වගේම තමයි කිමිකල් එකක් කරලා සති දෙකක් යනකම් අපි යා ට්‍රීට්මන්ට් එකක් කියන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් හෙඩ් මසාජ් එකක් කරන එක සුදුසු නෑ. යන්න ඒව ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ මෙතනදී. ඊට පස්සේ අපි දැන ගන්න ඕනේ කොපමණ කලකට පෙරද කියන එක. ඒක මම කියලා දුන්නා දැන් කොපමණ ඒක ඒ දින වගක මානු වෙන හොඳ දැනුවත්භාවයෙන් මේ දේවල් සැලකිල්ලට ගන්න ඕනේ. ඊට පස්සේ ඊදී භාවිතා කළ නිෂ්පාදනය. දැන් අපි හිතමුකෝ යා ඊට දවස් දෙක තුනකට කලින් මොකක් හරි කිමිකල් දෙයක් කරා කියලා. අපි එතනදී දැනගන්න ඕනේ යා මොකද්ද පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එක. ඒක සති දෙක තුනක් වෙන්න පුළුවන්. ඊට මාස 3-4කට කලින් වෙන්නත් පුළුවන්. ඒව ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. අපි ඒක හොඳ ගුණාත්මක නිෂ්පාදනයක්ද, බාල නිෂ්පාදනයක්ද කියලා දැනගෙන මේ දේවල් සිද්ධ කරගන්න ඕනේ. ඉතින් මේවා තමයි තොරතුරු පත්‍රිකාවට අදාළ මේ කරුණු ටික. ඊට පස්සට අපි පෙර පරීක්ෂණ ගැන සඳහන් කරන්න ඕනේ මේ කන්සල්ටේෂන් ෂීට් එකේදී. මෙතනදී මම කලින් මේවා ගැන තිබ්බ වීඩියෝ එකක් තියෙන එකත් බලන්න අනිවාර්යෙන්. මේකෙදි පොරොසිටි ටෙස්ට් එක කියන්නේ කොණ්ඩේ තියෙන තෙතමනය හිස කෙස්වල තියෙන තෙතමනය ගැන කතා කරන පරීක්ෂණයක් තමයි මේක පොරොසිටි ටෙස්ට් එක. ඊට පස්සේ ඉලාස්ටිසිටි ටෙස්ට් එක ඒක කොණ්ඩේ ස්ට්‍රේට් කරද්දී තාමත් බලපානවා. මොකද කොණ්ඩේ ඇදෙනවද නැද්ද කියන එක බලන එක. ඊට පස්සේ ඉන්කම්පැටිබිලිටි කියන්නේ කෙස්වල මෙටලික්ස් තියෙනවද කියන එක බලන එක. පැච් ටෙස්ට් එක. පැච් ටෙස්ට් එක ඉතාමත් වැදගත්. මොකද අපි යාට යම් සත්කාරයක් හරි ට්‍රීට්මන්ට් එකක් හරි කිමිකල් දෙයක් කරනකොට අනිවාර්යයෙන්ම පැච් ටෙස්ට් එක කරන්න ඕනේ. කලින් ඒ ප්‍රොඩක්ට් එකෙන්ම කරා සමහර විට මේ අවස්ථාවේදී ඇලර්ජි වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන්ම කරන්න ඕන ටෙස්ට් එකක් තමයි පැච් ටෙස්ට් එක. මේ මොනවා කරලා සාර්ථක වුණත් මෙතනදී ඒක අසාර්ථක වුණොත් අපිට ඒක කරන්න බෑ. මොකද ඒක යාගේ ජීවිත අවදානමත් තියෙන ප්‍රශ්නයක් නේද? ඒකින් අනිවාර්යෙන් පැච් ටෙස්ට් එක කරන්න ඕනේ. මේ ටෙස්ට් ඔක්කොම ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ ස්ටෑන් ටෙස්ට් එක. ඉතින් මේ ඔක්කොම ගැන මම සඳහන් කරලා තියෙන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න කියලා මම කියනවා. ඊට පස්සේ බලමු අපි මොකද්ද මේ තොරතුරු පත්‍රිකාවට අදාළ වෙන අනිත් කරුණු කියන එක. ඊට පස්සේ අපි කතා කරන්නේ හිස කෙස්වල ස්වභාවය ගැන. මෙතනදී before after ගැන තමයි අපි කතා කරන්නේ. සත්කාරය හෝ සේවාව කිරීමට පෙර හිස කෙස්වල ස්වභාවය. මේකෙදි මම උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමුකෝ කොණ්ඩේ ෆ්‍රිසි වෙලා හොඳටම රවුල් වගේ තිබ්බ කොණ්ඩයක් හොඳට නීට් එකට ගන්න අපි රීබොන්ඩින් එකක් කරනවා. ඉතින් අපි මෙතනදී පුළුවන් අපිට සඳහන් කරන්න පෙර ස්වභාවයේ විදිහට එයාගේ පෙර තිබු තත්ත්වය තමයි මේ විදිහට තියෙන්නේ කියන එක. ඒ කියන්නේ හිස කෙස් ඊටමත් කිසිම පිළිවෙලක් නැතුව කැරලි ගහිලා ඒ විදිහට වේවි ගතියට තිබ්බයි කියලා අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. පසු ස්වභාවයේ විදිහට ඊටමත් නීට් එකට පිළිවෙලකට තියෙන විදියට ඍජු හිසකේ ස්වභාවයක් තියෙනවා කියලා මෙතනදී සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට ඔයගලන්ට පුළුවන් හැම දෙයකටම ඒ උදාහරණ පාවිච්චි කරලා අපිට පර්ම් එකක දිගන්න පුළුවන්. ඒ වගේම ඔයිල් ට්‍රීට්මන්ට් එකකදී කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකකදී හැම දෙයකදීම ඒ බිෆෝර් ආෆ්ටර් කියන දේවල් සඳහන් කරලා මේකට ගැලපෙන විදියට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කාර්යාලීය ප්‍රයෝජනයට කොහොමද මේ කන්සල්ටේෂන් ෂීට් එක හදන්නේ කියලා. මෙතනදී මේ ඔක්කොම ගැන පුද්ගලයාගේ පැත්තෙන්, ක්ලයන්ට්ගේ පැත්තෙන් අපි තියෙන තොරතුරු සඳහන් කරලා ඉවරයි. අපි දැන් බලමු කාර්යාලීය ප්‍රයෝජනයට කොහොමද මේක සකස් ගන්න කියන එක. සඳහන් කරන්න හදන්නේ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා කියන කොටස් ටික ඔයාලට කියලා දෙන්න. මෙතනදී කේශලාවන්‍ය ශිල්පියාගේ නම. මේකෙදී ඔයගොල්ලන්ට ඔයාලා සැලොන් එකේ ප්‍රධානියා වශයෙන් ඔයගොල්ලෝ කරනවා නම් ඔයාලගේ නම සඳහන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙනස් සේවකයෙක් අරගෙන තියෙනවා නම් එයා ඒ සත්කාරය හෝ සේවාව එයා කරනවා නම් ඒ පුද්ගලයාගේ නම සඳහන් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ භාවිතා කළ නිෂ්පාදනය. අපි කරන ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ ඩ්‍රීම් රෝන් නම් ඩ්‍රීම් රෝන්, කර්න් නම් කර්න්, ලොරියල් නම් ලොරියල් ඒ සඳහන් කරන නිෂ්පාදනය අපි මෙතනදී සඳහන් කරන්න ඕනේ. ඒක කිමිකල් වලටත් පොදුයි. ඒ වගේම වෙනත් ට්‍රීට්මන්ට් වලටත් පොදුයි. හරිද? ඊට පස්සේ තියෙන්නේ සේවාවෙන් පසු උපදෙස්. ඉතින් අනිවාර්යෙන් අපි මෙතනදී සේවාවෙන් පසු උපදෙස් ටික මෙතනදී සඳහන් කරන්න ඕනේ. යාට දුන්නේ මොන උපදෙස්ද කියන එක. මේකේ උදාහරණයක් විදිහට මම කියලා දෙන්නම්. අපි හා ස්ට්‍රේට් එකක් කරොත් අපි කියනවා දවස් 3ක් යනකම් හිසකෙස් තෙමන්න එපා කියලා. ඒ වගේම දවස් 3කට පස්සේ නැවත එන්න කියන එකක් අපි කියලා දෙනවා. ඊට පස්සේ පොඩ්ඩ කටු ගහන්න, ඒ වගේ දේවල් කරන්න එපා කියනවා. ඉතින් මේ වගේ උපදෙස් තමයි මෙතනදී තියෙන්නේ. තවත් බොහොමයක් තියෙනවා. අපි
ඒවා කරගෙන යද්දී අපි කියලා දෙන්නම් කොහොමද ඒවා වෙන්නේ කියන එක අපි ඉස්සරහට කියලා දෙනවනේ හයි ස්ට්‍රෙට් එකක් කරන පියවර ටික. අන්න එතනදී මම කියලා දෙන්නම් කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියන එක. ඊට පස්සේ තියෙනවා නැවත පැමිණිය යුතු දිනය. ඉතින් නැවත පැමිණිය යුතු දිනය කියලා ගත්තාම අපි heair color එකක් hair treatment එකක් කරද්දී අපි conditioner treatment එකක් කරන්න ඕනනේ. අන්න ඒව ගැන තමයි මෙතනදී අපි සඳහන් කරලා තියෙන්නේ. ඊට කාර්යාලය ප්‍රොජෙක්ට් සඳහා කියන කරුණු යටතේ තියෙන්නේ සැලකිලිමත් විය යුතු කරුණු ගැන. ඉතින් කේශලාවන්‍ය ශිල්පියෙකු වුණාම PPE ඒ කියන්නේ personal protective equipment පෞද්ගලික ආරක්ෂිත උපකරණ කටයුතු. මම ඒ ගැන සඳහන් කරලා තියෙනවා ඊට කලින්. ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. apron, ඒ වගේම gloves, ඒ වගේ දේවල් තමයි PPE වලට අදාළ වෙන්නේ. ඊට පස්සේ සැලකිලිමත් විය යුතු කරුණු ගත්තාම අපි ගන්න product එකේ නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවා තමයි සැලකිලිමත් විය යුතු කරුණු වලට අදාළ වෙන්නේ. ඊට පස්සේ තියෙන සේවාව පිළිබඳ ඔබගේ අදහස. අපි යම් සේවාවක් හෝ ට්‍රීට්මන්ට් එකක් කරපුවාම එයා ඒකෙන් තෘප්තිමත්ද නැද්ද කියන එක අපි මෙතනදී සඳහන් කරගන්නවා නම් වඩාත් හොඳයි. මොකද ඊට පස්සේ තියෙන කම්ප්ලේන්ට් වලදී අපි මේකෙදි තහවුරු කරගන්න පුළුවන් එයා මෙතනදී සැටිස්ෆයිද නැද්ද කියන එක. ඒක තමයි මේ කාර්යාලය ප්‍රයෝජන සඳහා තියෙන කන්සල්ටේෂන් එකේ තියෙන කරුණු ටික. අන්තිමේදී hair dresser ඒ කියන්නේ කේශලාවන්‍ය ශිල්පියාගේ අස්න කස්තන ඒ කියන්නේ සේවාදායකයාගේ අස්නත් අනිවාර්යෙන් සඳහන් කරගත යුතුමයි. මේව තමයි කන්සල්ටේෂන් ෂීට් එකට අදාළ වෙන කරුණු ටික. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කන්සල්ටේෂන් ෂීට් එකක් පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ සැලෝන් එකේ වැඩ කරනවා නම් වඩාත් හොඳයි. මොකද ඒක ඉස්සරහට ඔයාලගේ සැලෝන් එකේදී තියෙන විධිමත්භාවයට බලපාන හින්දා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක මෙච්චර වෙලා රැඳී සිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලෝ මේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඉස්සරහට එන වීඩියෝ නරඹන්න bell icon එක click කරලා තියාගන්න.